දේදුණු වෙලාවට වැඩ කරන මිනිස්සුත් එක්ක වැඩ කරන්න කොයිතරම් ලේසිද? අන්න කියපු වෙලාවට කියපු තැනට කුමාරයා ඇවිත් ඉන්නේ. කවදාවත් නැතුව මට අද කැලුම් අය ළඟට යන්න බයක් දැනෙනවා. ඔයා වැරද්දක් කළා නැත්නම් ඇයි බය වෙන්නේ? එයා මාව පිළිගනීද? විකාර කියවන්න නැතුව එන්න යන්න. එයා ඔයාව පිළිගන්න නිසා තමයි කියපු වෙලාවට කියපු තැනට ඇවිත් ඉන්නේ. මේ මොකද මේ? ප්‍රේමරාජ්‍ය කෞතුක ගල් පිළිම වගේ. ඔන්න මම මගේ රාජකාරිය ඉෂ්ට කරා. දැන් ඉතින් තියෙන්නේ විසඳ ගන්න තියෙන දෙයක් දෙන්නත් එක්ක කතා කරලා සමාදානෙන් විසඳ ගන්න. හැබැයි කොන්දේසි තියෙනවා. 1 රණ්ඩු කරන්න බෑ. 2 නිහඬව ඉන්න බෑ. 3 හිස සලා උත්තර දෙන්නත් බෑ. එතකොට 4 ආදරේ ආදරේ කියලා 3 පාරකට වඩා කියන්නත් බෑ. හරි. දැන් එහෙනම් මම පැත්තකට වෙන්න. දෙන්න තරඟ පටන් ගන්න. මාව විශ්වාස කරන්න කැලුම්. මගේ ජීවිතේට කවදාවත් මං වට බොරුවක් කියන්නේ නැහැ. මං වට ආදරේ. ඔයා කියන්නේ මගේ ඇස් දෙක මට බොරු කියනවා කියලාද? නෑ කැලුම්. ඔය ඇස් දෙකට බොරු කියන්න බෑ. ඔය ඇස් දෙක මට ආදරේ. ඉතින් මං කොහොමද බොරුවක් කියන්නේ? තේදුණු ආදරය කරන කිසිම කෙනෙක් කිසිම දාක අහන්න අකමැති, දකින්න අකමැති දේවල් මාත් අහන්න දකින්න අකමැතියි. ආදරය කරන මිනිස්සු ආත්මාර්ථකාමී. ඒක තමයි ආදරේ හැටි. මට තේරෙනවා ඔයා ගොඩාක් මට ආදරේ කියලා කැලුම්. ඒකයි මම වෙන කෙනෙක් එක්ක ඉන්නවා ඔයා දකින්න අකමැති. ඔයා හොඳටම දන්නව නේද මං වට ආදරේ කියලා? ඔව් මම දන්නවා. ඇයි එහෙනම් මම එහෙම දෙයක් දැක්කේ? අයියෝ ඔය සුනන්ද කියන කෙනත් එක්ක ඒ වගේ ගමනක් ගියේ. ඇයි මාව රවට්ටන්නේ? මට මේවා දරා ගන්න බෑ දේදුණු. කැලුම් මාව වැරදිට තේරුම් ගන්න එපා. මං ජීවත් වෙන්නේ ඔයා හිතන ඔයා දකින සුන්දර ලෝකයක නෙවෙයි. සුන්දර මාලිගාවක නෙවෙයි. ඒක අපායක්. මං ඒ අපායේ හිරකාරියක්. ඔයා දන්නවද සුනන්ද කියන්නේ කවුද කියලා? මට හිතා ගන්න පුළුවන්. ඔයා මොනවද යාගෙන හිතන්නේ? ඒ තමයි ඔයාගේ අනාගත මනමාලයා. එතකොට ඔයා කවුද?
මන් නිකන් දුර ඉඳන් වාට ආදරය කරන නිකන් කැලුම් විතරයි. දේදුණු අපි මේක පටන් ගත්තා විතරයි. ඒක හින්දා මේක නවත්තන්නත් ලේසියි. ඔය මොනවද මේ කියවන්නේ? මාව අමතක කරන්න දේදුණු. මං වාට ආදරේ. ඒත් මට දැන් තේරෙනවා ඔයාව මට ලැබෙන්නේ නැති වෙයි කියලා. කැලෝ හෙලෝ සුනන්දයි මම දේදුණු දේදුණු කියන්නේ සුනන්දයි මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද? ඒකට මං ඕනි වෙලාවක ලෑස්ති. මට මේ කිසිම දෙයක් කියන්නේ කිසිම කෙනෙක් ඉතුරු වෙලා නැහැ සුනන්දයි. මම මේ ගෙදර හිරකාරියක් වගේ. මගේ වටේටම මුරකාරයෝ. මට ඔයත් එක්ක ටිකක් නිදහසේ කතා කරන්න ඕනේ. මට තේරෙනවා දේදුණු. ඔයාව ඉන්නේ ඔයාට සුදුසු තැනක නෙවෙයි. මං ඔයාට උදව් කරන්න. මං එන්නම්කෝ ඔයාව හම්බ වෙන්න. ඒත් සුනන්දයි මට ඔයත් එක්ක මේ ගෙදරදී කතා කරන්න බෑ. හරි. ඔයා බය වෙන්න එපා. අපි එළියට ගිහලා කතා කරමු. ඉස්සෙල්ලා මං එන්නම් ඔයාව හම්බ වෙන්න. හොඳේ? ඒකත් මට ලොකු සැනසීමක් සුනන්දයි. ඔයාට ගොඩාක් ස්තුතියි. ස්තුති කරන්න මං තාම උදව් කරේ නෑනේ. ඔයා මට උදව් කරනවායි කියලා මම දන්නවා සුනන්දයි. ඔයා අපේ අයියා ඉන්න වෙලාවක එන්න. හරි. මං එනම් තියන්න. හරි. එහෙනම් බුදු සරණයි. ඕකේ. බයි. හෙලෝ හෙලෝ රංජිනී කොහමද? මං එවපු SMS එක ලැබුණාද? හම්බුණා මේ හම්බෙලා ඒක මේ තේරුම් ගන්න බැරුව ඒ කෝල් කළේ. ඔයා නම් හරිම හරි පිස්සෙක් තමයි. පිස්සෙක් නැත්තේ දේවල් ලව් කරයි. මොකද්ද කිව්වේ? හිමීට මහරංජනීට ඇහුනොත් මනරංජන වැඩවර්ජන වෙයි. අක්කේ පාම්බා ගැදෙන්නු. පාන්නේ. ආ එහෙනම් සමන්ටින් නැද්ද? සෙමන්නේ. ඕ මොකක්ද වන්ද මේ කඩයක්ද? මල කරදරේ ආ කවුද වගේ පාන්සමන් ඉල්ලුයි? ඔයාට නෙවෙයි යන්නේ. දන්නේ නැද්ද මේ සැරින් සැරේට ඇවිල්ලා එක එක ඒවා ඉල්ලනවා. කිසිම සැනසීමක් නැහැ. පාන් කන්නේ බත් උයා ගන්න බැරිද මන්දා? ඔයා කඩේ හිටියොත් නම් කඩේ බංකොලොත් වෙනවා ෂුවර්. හරි. ඒකෙන් වැඩක් නැහැ. ඉතින් කියන්නකෝ. මොකද්ද? මොනවා හරි. හරි පාළුයි යන්නේ. හරි මං කියන්න. මං එනං සින්දුවක් කියන්න. හැබැයි ආදරේ ගැන. ප්‍රේමයෙන් තුර ජීවිතයක් මට තියෙනවද? නෑනේ. හා? ඔන්න මම පටන් ගත්තා. හා? මොනවා කියන්නේ?
ප්‍රේමයෙන් වාන රන්දිත වේ නන්දිත වේ පුෂ්පයෙන් වාන සුන්දර වේ ලංකෘත වේ ප්‍රේමයෙන් මාන රන්දිත වේ නන්දිත වේ පුෂ්පයෙන් වාන සුන්දර වේ ලංකෘත මේ දීප හලෝ හලෝ කවුද මේ ගොළුවේද්ද මේ මගේ ක්ලාස් එකේ යාළුවෙක්. හලෝ ඔබ ඇමතු අංකය භාවිතයේ නොමැත. The number you dial is not in use. நீங்கள் சுழற்றியல் இலக்கம் பாவனை இல்லை. මේ රංජනියේ භාවිතය නොමැත කියන්නේ. මේ ෆෝම් පාවිච්චි කරනකොට හරි භාවිතයක් ඇති නම්බරයක් කතා කරපන්. හින්දා සේනක දුරදිග බලලා වැඩ කරපු එක බොහොම හොඳයි. දේදුනුට මේ වෙලාවේ ඔයිට වඩා වෙනස් ප්‍රතිචාරයක් දැක්වෝ නම් ප්‍රතිඵල බොහොම භයානක වෙන්න තිබුණා. ඒක තමයි මම හැමදාම සේනකට කියන්නේ මෙන්න මෙතන බලන්නේ නැතුව ටිකක් ඈත බලලා වැඩ කරන්න කියලා. ඒ මොනවා වුණත් මගේ ඉවසීමේ සීමාවක් තියෙනවනේ අංකල්. ආයෙත් දවසක මෙහෙම දෙයක් සිද්ධ වුණොත් එහෙම අපි මේ කතා කරන කිසිම දෙයකින් වැඩක් නැති වෙනවා. සේනක කිරි කලයක් දෝලා ඒකට ගොම් ටිකක් මිශ්‍ර කරන්න හදන්න එපා. මන් දන්නවා සේනක දේදුනුව ආරක්ෂා කළේ හරියට නාගික් මණිකත් ආරක්ෂා කරනවා වගේ. තව ටික දවසයි ඉවසන්න. අංකල් මම අංකල්ට යෝජනාවක් කරන්නද? මොකද්ද? මේ අවුරුදු ගණන් බල ඉන්න එකේ තේරුමක් නැහැ. අපි දේදුනුගේ සුනන්දගේ මැරේජ් එක ඉක්මන් කරමු. සේනකත් අන්තිමට කරකැවිලා ආවේ අපේ ශීලා ඉන්න තැනටමයි. එයාත් හැම වෙලාවෙම කියන්නේ මේ වෙඩින් එක ඉක්මන් කරමු කියලා. හොඳයි. මම ඒක ගැන කල්පනා කරලා බලන්න. සේනකට පුළුවන් වෙයිද දේදුනුව කැමති කරව ගන්න? කැමති කරව ගන්න දෙයක් නැහැ. එයා මං කියන දෙයට කැමති වෙන්න ඕනේ. සේනක වරද්ද ගන්න එපා. දේදුනුට ඕනවට වඩා තරවටු කරන්නත් එපා. කෙල්ලට ජීවිතේ පාවුනොත් මොකද වෙන්නේ? වෙඩින් එක ඉවර වෙනකන් දේදුනුව හොඳට ආරක්ෂා කරගන්න. ඊට පස්සේ වෙන දේවල් අපි දෛවයට බාර දෙමු. සුදු බේබි බලන්න දැන් කීයද වෙලාව කියලා. දැන්වත් ගිහිල්ලා කෑම ටික කන්න. මට බෑ මේ කියන්නේ. බොහොම නොකනොබී ඉඳලා ලෙඩක් දුකක් හැදුනොත් මේ හැමදේම කරන්න ජීවත් වෙලා ඉන්න ඕන නේද? මේ විදියට ජීවත් වෙනවට වැඩිය හොඳයි මේ ජීවිතෙන් පිට වෙන එක. මම මහා පව්කාරියෙක්. මගේ ජීවිතේ මන් දන්න කාලේ ඉඳලා මගේ හිතට කවදාවත් සතුටක් කියලා දෙයක් ලැබිලා නැහැ. යන්තම් හරි මගේ හිතට සතුටක් දැනුනේ මගේ කැලුම්ගෙන්. ඒකත් දැන් හේනයක් විතරයි. මං කියන දේ අහන්න සුදු බේබි. ආදරය කරන දෙන්නෙක් වෙන් කරන එක මහා පාපයක් තමයි. ජීවත් වෙන්න ආදරේ ඕන එකත් ඇත්තයි. ඒත් මේ හැමදේම දරාගෙන ජීවත් වෙන එක නේද ලොකු. මේ යන විදිහට සුදු බේබිට කැලුම් මහත්තයව ලබා ගන්න බෑ. දැන් කරන්න තියෙන්නේ එකම එක දෙයයි. සුදු බේබි කැලුම් මහත්තයව අමතක කරන්න. මොන ප්‍රශ්න ආවත් කැලුම් ළඟට යන්න උදව් කරනවා කිව්ව මැගී අම්මද ඔය කතා කරන්නේ? මාව වර්ධව වටහා ගන්න එපා. ඉස්සරට වැඩිය දැන් ගොඩාක් දරුණුයි. මට බයයි සුදු බේබිට කරදරයක් වෙයි කියලා.
වෙන්න පුළුවන් ලොකුම කරදරේ මොකක්ද කියලා මම දන්නවා මැගි අම්මේ. ඒත් මට කැලුම් අමතක කරන්න බෑ. මම කැලුම්ට ආදරේ. එයා මට ආදරේ. උපදින ආත්මයක් ගානේ මම කැලුම්ගේ. ඒක වෙනස් කරන්න කාටවත් බෑ. එහෙනම් ඇයි සුනන්ද මහත්තයාට කතා කළේ? මට තියෙන ඇත්ත එක්ක පොඩි ගනුදෙනුවක්. මට ඒක විසඳ ගන්න ඕනේ. දැන් දෙන්නේ කොහෙද මෙච්චර ගිහලා හිටියේ? කොහොම බලන්න මූණෙන් නම් පේන්නේ ප්‍රේමයෙන් උතුරා පිටාර ගිහිල්ලා වගේ. දේදුණු මොකද කිව්වේ? දේදුණු කියන්නේ කවුද කියලා මං හරියටම තේරුම් ගත්තේ අදයි. එයා මට මුළු හදවතින්ම ආදරය කරනවා. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. එයා ඒක මට දියුරුලා කිව්වා. එහෙම තමයි බං කෙල්ලෝ ලව් කරනකොට දියුරනවා. මරු කියවනා වගේ කියෝගෙන යනවා. මං වාට ආදරේ. මට ඉන්න එකම කෙනා ඔයයි. මගේ පණ ඔයා ළඟ. මේ තුන් ලෝකෙම ඉන්න එකම කෙනා ඔයයි කියලා කියන් යනවා. හැබැයි ඉතින් පොඩ්ඩ වැරදිච්ච ගම මල ජූලියයි ජූලිය 7යි. පන්න දෂ්ට කරනවා. හරියට නිකන් නාගීනා වගේ. නාග කන්‍යා. කියවල ඉවරද? තව තියෙනවා නම් දිගටම කියවගෙන ඵලයන්. නෑ මං කියවල ඉවරයි. දැන් ඔබ කියපන්. උඹ දකින කෙල්ලෝ පස්සේ ගිහිල්ලා ඒ කෙල්ලන්ට බොරු පොරොන්දු දීලා අන්තිමට ඒවා ඒ කෙල්ලන්ට මාට්ටු වුණාට පස්සේ පන්න දෂ්ට කරන්නේ නැතුව මල් තියලා වදින්නද කියන්නේ? හරි. අපි හරිදි. අපි චපලයි. අපි නරකයි. කියපන් මේ සත්‍ය ප්‍රේමේ. කියපන්. දේදුණු කවදා හරි දවසක කසාද බඳින්නේ මාව. මං කවදා හරි දවසක කසාද බඳින්නේ දේදුණු. එච්චරයි. ප්‍රේමය. මාගේ මිතුරාගේ අරමුණ ඉෂ්ට කර දෙනු මැනවි. ප්‍රේමය. ඔබට ලියාපදිංචි තැපෑලෙන් අද හසුනක් ආවා. මොකක්? රාජ්‍ය සේවය පිණිසයි. මොකද්ද? ඔෆිස් එකේ. මොනවද ලියලා තියෙන්නේ? නොදන්නවා සේවයට නොපැමිණීම නිසා සේවය අතහැර ගියාසේ සලකලා. ඒ කියන්නේ ජොබ් එකත් ඉවරයි. හව්. එහෙනම් ඉතින් ඒකටත් ජයසිරි මංගලම්. මං කොහොම හරි දේදුණුව කසාද බඳින්න ඕනේ. කොහොම හරි. මං දේදුණුට ආදරෙයි. එයා මගේ මූණ අත ගාපු දවසේ ඉඳලා මගේ හිතේ එයා ගැන ප්‍රේමයක් දලුලෑවා. දැන් මේ ප්‍රේමය රූස්ස ගහක් වෙන්න ළඟයි. හරි. එහෙමනම් රජී අපි ඔය ගහ කාටවත් කපන්න දෙන්නේ නැතුව අපි ඒකට පොඩ්ඩියට ක්‍රමයක් යොදමු. කමද දේවල් කරන්න කියලා බලන්න. හරි. දැන් මොනවද අකමැති දේවල්? කියන්නේ සුනන්දව මෙරි කරන්න බෑ.
මොකක් හරි හේතුවක් තියනවද? සෝරි මචං පොඩ්ඩක් පරක් වුණා. අද ඔෆිස් එකේ වැඩ කට කපලා. මේ උඹ ඔෆිස් ගියාද? මොකද උනේ? මම වැඩිපුර නිමාඩු කියා කියලා තමයි සේවය අත්හැර ගියාසේ සලකලා සේවය අහෝසි කරලා තියෙන්නේ.